මොකද බලා අවුරුද්දක් දුන්නත් අන්තිම මාස 4-5 තමයි වැඩ කරන්න පටන් ගන්න කොච්චර කරත්. ඒක වැඩ කරන්නේ නැති වුම් මං කියන්නේ. ඒ නිසා මේ ඕකේ කාලේ නෙමෙයි. මේ විදිහට හැමදාම තමන්ගේ උපරිමේ කරන් යන්න බලන්න. සාමාන්‍යයෙන් දවසක් කෙලවෙනවද නැද්ද කියලා දවසේ මුල් පැය දෙකෙන් තේරෙනවා. මම ඒකත් ඔක් කිව්වා. දවසක් කෙලවෙන්නද යන්නේ කියන එක උදේ නැගිටලා පළවෙනි පැය දෙකෙන් තේරෙනවා සාමාන්‍යයෙන්. ලංකාවේ පළවෙනියටත් සමහරක් වෙලාවට උදේ 4ට නැගිටින්න දින ඉඳලා 10ට 11ට හැරෙන අවස්ථා තියෙනවා. වෙනස තියෙන්නේ ඌ එතනින් එහාට වැඩ කරනවා. ගොඩක් ඒවා එතනින් එහාට අර මිස් වෙච්ච පැය 4-5 ගැන වද වෙවි ඊළඟ ටිකත් අවුල් කරගෙන තමසම අවුල් කරගෙන ඔළුවත් අවුල් කරගෙන ඉන්නවා. ඒ අවුල නිසා ඊළඟ දවසෙත් වැඩ කරන්න කාමකට. ඊයේ බැරි වුණානේ කියලා වගේ. ඒක දිගටම යනවා. දැන් අරක හිත හිතිය කියලා වැඩක් වෙන්නේ නැහැ කියන එක ඕනෙහෙකුට තේරෙනවනේ. එතනින් ඉස්සරහට තියෙන ටික කරන් යන්න. ඒක බුද්ධිමත් වෙන ඉමෝෂනල් වෙන්නම එපා. ඔය වගේ වැඩ කරන එක සම්බන්ධව. සහ දවසේ පුළුවන් නම් දැන් කොච්චර වැඩ කරත් ඒක වදින්නේ නැහැ වගේ කෙනෙක් කරනවා සෙට් වෙන්නේ නැහැ වෙන ලෝකවල නම් ඉන්නේ. එතනට පුළුවන් නම් මිදුලේ එහෙම පාඩම් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඇවිද එහෙම හරි කමක් නැහැ කරන්න. ඒ කියන්නේ මොඩල් එක වෙනස් කරන්න. තමන් අර ඕක වෙන්නේ දවස් 7ක් හොඳට වැඩ වුණාම තමයි ඒක ගොඩක් වෙලාවට කෙල වෙන්නේ.